මම සුදේශ් රූපසිංහ රැකියාව විරහිත සමස්ත ලංකා රැකියාව විරහිත උපාධිධාරීන්ගේ අපේ අපේක්ෂිත උපාධිධාරීන් වෙනුවෙන් අපි ඇත්තටම මීට පෙර අවස්ථා ගණනාවකදී මේ ස්ථානයේත් ඒ වගේම දිවයිනේ පළාත් 9ෙම දිස්ත්‍රික්ක 25ෙම මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් වැඩ කටයුතු 100 ගාණක් කළා. එතකොට මීට වසරකට පෙර හරියටම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ ටිකට් එකක් එහෙම නැත්නම් උද්ඝෝෂණයක් අපි ගිය ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ කොටුවේ කළා. එතකොට එතන ඉඳන් පටන් ගත්තට පස්සේ මේ වෙද්දී උද්ඝෝෂණ විශාල ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා ශ්‍රී ලංකාව පුරාම මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන්. නමුත් පහුගිය ආණ්ඩුවේ කල්මැරීම ඒ වගේ මේ ආණ්ඩුවේ මේක විසඳන්න තිබිච්ච හැකියාවන් මඳ වීම නිසා ඒකට දුන්න තාක්ෂේරුව ඊටාම පුංචි නිසා රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් ඉතුරු වුණා මේ ආණ්ඩුව දක්වා එද්දී. ඉතින් මේ ආණ්ඩුවේදී ඒ රැකියා විරහිත උපාධිධාරීන්ගේ 35000ට ජොබ් දෙන ක්‍රමවේදය පැලවත්තේ කාර්යාලයේදී අපිට අගෝස්තු මාසයේ 2024 අගෝස්තු මාසයේ පැහැදිලිව අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් අපිට ලබා දුන්නා. එතකොට ඒ ලබා දීමත් එක්ක රැකියා විරහිත උපාධිධාරීන් සියලුම දෙනා ශ්‍රී ලංකාවේ ඉන්න රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනා සහ ඒ පවුල් වලට ගැට ගැහිච්ච අනෙකුත් ඥාතීන් හිත මිත්‍රාදීන් සියලු දෙනා බලාපොරොත්තු වෙනවා මේ රැකියා විරහිත උපාධිධාරියෙක් ගෙදර ඉන්නවට වඩා රැකියාගත වෙන එක හොඳයි. ඒ සම්බන්ධයෙන් මොකද ඔවුන් වැඩ කරනවා මාළු මාකට් වල සුපර් මාකට් වල කුලී වැඩ කරනවා වැලි අදිනවා තේදලු කඩනවා ඇඳුම් කඩවල වැඩ කරනවා ප්‍රින්ටිං ආයතන වල වැඩ කරනවා රුපියල් 15000ට 20000ට වැඩ කරනවා. මේ රැකියාව විරහිත උපාධිධාරීන් අවුරුදු 10ක් තිස්සේ අවුරුදු 5ක් තිස්සේ අවුරුදු 4ක් 3ක් තිස්සේ උපාධි කරගෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ඒ වගේම විවිධ ආයතන ඒ හරහා මේ අධ්‍යාපනය ගොඩනගාගෙන ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. එතකොට ඒගොල්ලන් එහෙම කළා රුපියල් 15000කට 20000කට අර ශ්‍රමයක් වගුරවනවා තැනක ගිහිල්ලා ඒ කැමැත්තකින් නෙමෙයි ඒ ආයතනත් කැමති නැහැ උපාධිධාරියෙක් තියාගන්න. ඒකට හේතුව ඒගොල්ලොන්ටත් ඒක මදි පුංචිකමක්. ආයතන වලට අපි කියන්නේ අපිට ඔයාලා එන එක අපිට මදි පුංචිකමක් උපාධිධාරියෙක් එක්ක අපිට වැඩ කරන්න අපේ ළමයි ගොඩක් අධ්‍යාපනයේ ඒ පල්ලෙහා මට්ටමක ඉන්නේ කියලා. එතකොට ඒ රැකියාව විරහිත උපාධිධාරීන් ගේ පවුල් සියලුම දෙනා මේ කතන්දරෙත් එක්ක බලාපොරොත්තු වුණා ඡන්දේ දෙන්න ඕන මාලිමාවට. මාලිමා රජයට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියලා කියන්නේ ඊටාම හොඳ කෙනෙක්. එයාලා කිව්වා රැකියාව විරහිත උපාධිධාරීන්ට මේ රැකියාව විරහිත උපාධිධාරීන් විතරක් නෙමෙයි අධ්‍යාපනයෙන් ඉහළට ගියපු කාට නමුත් පාරකට එන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම පාලකයෝ හැදුවේ අවුරුදු 76ක් තිස්සේ පාලකයෝ එහෙම වැඩ කළා. එහෙම වැඩ කරපු හින්දා තමයි මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ. අපි ඒක විසඳනවා කියලා එතුමා කිව්වා. ඒ නිසා එතුමා ඒ පොරොන්දු දුන්න හින්දා අර 35000ක් හිටපු රැකියාව විරහිත උපාධිධාරීන් විතරක් නෙමෙයි එතනින් එහාට හිටපු ගෙවල් වල අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ නැහැදෑයෝ ඥාති මිත්‍රාදීන් ලක්ෂ ගාණක් ඡන්ද දුන්නා මේ මාලිමා ආණ්ඩුවට. හැබැයි ජනාධිපතිවරණට එහෙම දුන්නා මහමැතිවරණයට ඡන්ද ඉල්ලුවා ඊට පස්සේ මොකද මේක ඒ මාසය ඇතුළත මාස දෙක ඇතුළත කරන්න බෑ ජනාධිපතිවරණය මහමැතිවරණය බලය ඕන තුන් දෙනා හිටියේ ඒ නිසා අපිට ඕන මහමැතිවරණය දිනලා දෙන්න ඒකෙන් තමයි මේක හම්බෙන්නේ කියලා. මොකද අයවැය දැම්මට පස්සේ නමුත් අයවැය දැම්මා අයවැය තියෙන තරුණ ඒ කියන්නේ රැකියාව විරහිත උපාධිධාරීන් සහ තරුණ ප්‍රජාවට රැකියාව ලබා දෙනවා කියලා. ඒතර මොකටද අපි කරපු සටනෙන් අපිට දීපු පොරොන්දු වලින් දැන් තරුණයෝ ආවේ නැහනේ. එතකොට තරුණයෝ ඇවිල්ලා මීටින් අරගෙන එහෙම අපිත් එක්ක වාඩි වෙලා එහෙම ආවෙන්නේ නැහැ. ඒ කියන්නේ තරුණයෝ කියලා කියන්නේ වෙනම උපාධි රහිත පිරිස ආවේ නැහැ. හැබැයි එයා දානවා රැකියාව විරහිත උපාධිධාරීන් සහ තරුණ කියලා ඒ ප්‍රජාවට. ඒ අයවැයට. එතකොට එහෙම දානවා. දැන් මේ ළඟදී හැම තැනම මේක කියද්දි අපි මෙහින් සටන් කරන්න මාධ්‍ය රදහස් දක්වන්න පාරේ උද්ඝෝෂණ කරන්න මේ ආණ්ඩුව ඇවිල්ලා උද්ඝෝෂණ 4ක් සිද්ධ වෙනවා. ඒව කරන්න මේගොල්ලෝ දානවා එදාට හවසට දානවා කොම්පරස් එකක් තියලා. එහෙම නැත්නම් ලෙටර් එකක් දානවා. මොකක් හරි සයිට් එකක ලියනවා ඒගොල්ලොන්ගේ. මාලිමාවේ
ඒ තැන් වල දාන මොකක් හරි කොහේ හරි මීටින් එක කියනවා උපාධිධාරීන්ට මෙහෙම දෙනවා. මෙන්න මෙහෙම දෙනවා. මෙන්න මෙහෙම දෙනවා කියලා. බොරු. අද 5000යි, හෙට 10000යි, අනිද්දා 15000යි, ආයි 5000යි, ආයි 15000යි, ආයි 10000. එතකොට මේ විකාරය කරන්න එපා. මේක කරන්නේ පෙරපාසල් ළමයින්ට නෙවෙයි. මේ රැකියාව විරහිත උපාධිධාරී. පෙරපාසල් ළමයි කියලා හිතාගෙන ඉන්න එපා රැකියාව විරහිත උපාධිධාරීන් කියන්නේ. ඒකට හේතුව ඔබතුමන්ලගේ ඉතිහාසෙම ගැට ගැහිලා තියෙන්නේ. 80 ගණන් වල ඉඳලා 70 ගණන් වල ඉඳලා ඔය දැන් ඉන්න ඔය පොඩි මනංගිලා මල්ලිලා අපි Facebook එකේ දකිනවා විශාල විදියට මාලිමාවට අපි මාලිමාවට කියන කට්ටිය. හැබැයි ඒගොල්ලෝ නෙමෙයි හිටියේ. ඒගොල්ලෝ 103 කාලේ පෙරලගෙන ගහපු ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමා පක්ෂයට ඔය විශ්වවිද්‍යාලවල ඉන්න උපාධිධාරීන් තමයි කත් ඇද්දේ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝගේ කර මත තමයි ඔය මේ දැන් මේ පක්ෂ පිටවල තියෙන්නේ. නමුත් රැකියාව විරහිත උපාධිධාරිය කියද අද පෙන්වන්න බැරි තත්ත්වයට ආණ්ඩුවපත් උනේ කොහොමද? අපි ප්‍රශ්න කරනවා අර ඡන්ද ලක්ෂ 2.5 3ක් අපි මේ හරහා ගොඩනැගිච්ච සමාජයේ තියෙන ඡන්ද ටික මේ සැරේ නැති වෙයි. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපි කනගාටුවෙන් උනත් කියනවා මේ රජයට අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපිත් දරදී ඇද්දා මේ ආණ්ඩුව වෙනුවෙන්. ඒ වුණාට අපිට සලකන්නේ හමුදාව දාලා. ඒක ඉස්සර රනිල්ගේ ආණ්ඩුවේ ඒක ඉස්සර ආණ්ඩුවලදී එහෙම වුණා නම් දැන් ඉන්න ආණ්ඩුවේ අය කොච්චර කෑමොර දුන්නද? ඒගොල්ලෝ කොච්චර කතා කරාද ඒ සම්බන්ධයෙන්. හැබැයි අද වෙද්දී රැකියාව විරහිත උපාධිධාරීන්ට ලබා දෙන පිළිතුර තමයි ඔය වගේ. ඊට අමතරව නැගෙනහිර පළාතේ ගැසට් එකක් දානවා 400 ගානකට 3000ක් 4000ක් ඉන්න උපාධිධාරීන් ප්‍රමාණයකට දාලා මෙන්න හරි දැම්මා කියලා එකතු කරනවා. හැබැයි එතන සිංහල මාධ්‍ය කීයද දෙන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් 20කටත් අඩු ප්‍රමාණයකට තමයි සිංහල මාධ්‍යයෙන් දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒ වගේම තමයි අනික් මාධ්‍ය ඒ වගේම එහෙම ප්‍රශ්න තියෙනවා, වයස ප්‍රශ්න තියෙනවා. වයස දැම්මට වැඩක් නැහැ 40 දක්වා විෂයන් නැතුව. එතකොට අපි කියන්නේ අර ස්කීම් එකට බඳව ගන්න. ඒ ස්කීම් එකට බඳව ගන්න කියලා අපි ඉල්ලද්දී ඒ දවස්වල හඳුන්නෙත්ති മന്ത്രിතුමා දැන් ඇමතිතුමා කියපු ඒ දවස්වල හඳුන්නෙත්ති සහෝදරයා එහෙම නැත්නම් දැන් ඉන්න ඇමතිතුමා කියපු කතාව තමයි මෙන්න මේක. අනිවාර්යයෙන්ම සියලුම රැකියාවේ උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ කටයුතු මේ වීඩියෝ එක එහෙම නැත්නම් මේක දැන් සමාජගත වෙලා ඉවරයි. එතකොට මේ වීඩියෝ එක අපි ගොඩක් තැන්වල මේක ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඕනතරම් සෝෂල් මීඩියා වල තියෙනවා. එතකොට මේක මාතර ප්‍රදේශයේ සමුළුවක් තියලා 1500ක් විතර රැකියාව විරහිත උපාධිධාරීන් ඇවිල්ලා ඒගොල්ලොන්ට දුන්න ඒ අදහස තමයි ඔය. එතකොට පළවෙනි අයවැයෙන් තමයි මේ ලබා දෙනවා කියලා කියන්නේ. හැබැයි බොරුව දවසෙන් දවස ලබා දෙනවා කියලා අදත් කියන්නේ දැන් ඊයේ පෙරේදා කිව්වා වසන්ත ඒ ඇමතිතුමා කිව්වා 31000ට දෙනවා කියලා. ඒ කියන්නේ උපාධිධාරීන් කියලා. රැකියාව විරහිත කියන කතාව පැත්තක දාලා උපාධිධාරීන් 31000. මෙයාලා හිතලා මතලා වචන හලනවා. හිතලා මතලා මොකද එතකොට දෙපැත්තට තියලා කතා කරාට පස්සේ ලේසි මේකෙන් පැනලා යන්න උත්තරේ. ප්‍රශ්නේ පැනලා යන්න ලේසි. එතකොට අපි කිව්වේ මෙහෙමනේ කියලා කියන්න පුළුවන්. මේ කැත වැඩේ කරන්න එපා. අපි කියන්නේ මේ කැත වැඩේ කරොත් අනාගතයක් නැති වෙයි. මොකද ඒකට හේතුව අර කැම්පස් වල ඉන්න දසදහස් ගාණක් උපාධිධාරීන් බලාගෙන ඉන්නවා මේ අපිට මොකද්ද කරන්න කියලා. ඒ වගේම මේ පාසල් වල ඉගෙන ගන්න නංගිලා මල්ලිලා ලක්ෂ ගාණක් බලාගෙන ඉන්නවා අපිට මොකද්ද මේගොල්ලෝ දෙන උත්තරේ කියලා. ඊට අමතරව ලක්ෂ 40ක් වෙච්ච පාසල් අධ්‍යාපන ඉගෙන ගන්න පුංචි දුව දරුවන්ගේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා දැන් මේ උපාධිධාරීන්ට මොකද්ද දෙන මේ ආණ්ඩුව දෙන පිළිතුර කියලා. එහෙනම් මේ සමස්ත රටේ ඉන්න සියලුම දෙනා කෝටි ගණක් වෙච්ච සියලුම දෙනා බලාගෙන ඉන්නේ උපාධිධාරීන්ට මොකද්ද කරන්න කියලා. මොකද එයාලට තීරණයක් ගන්න තියෙනවා. එයාලට ඊළඟට බලාපොරොත්තුවක් හදා ගන්න තියෙනවා. ළමයාට උගන්වනවද නැද්ද? ළමයාට දැන් ඉඳන්ම රට යවනවද? ඔය කියන මාලිමා ආණ්ඩුවේ ඉන්න පිරිසම තමයි පහුගිය කාලේ සටන් කරගෙන යද්දි කිව්වේ ෆ්ලයිට් එක තෝරගන්න එපා ෆයිට් එක තෝරගන්න කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට ෆයිට් එක තෝරගන්න වෙලා තමයි තියෙන්නේ. මොකද එයාලගේ ආණ්ඩුව ඇතුළෙම අපි එක ෆයිට් උත් කරා දැන් කරන්නත් වෙලා තියෙනවා ඉදිරියට කරන්න වෙලා තියෙනවා මේක ලැබෙනකම්. එතකොට නමුත් අන්න අදටත් යනවා දවසෙන් දවස යනවා උපාධිධාරීන් රට රැකියාව විරහිත උපාධිධාරීන් රට යනවා. ඇයි
මේ අර කියපු ඔය ෆ්ලයිට් එක තෝරගෙන දැන්. හැබැයි එපා කියලා කිව්වේ. ඉතින් අපි අද පටන් ගන්නවා මෙතන ඉඳන් රැකියා අපේක්ෂිත උපාධිධාරීන් කියන එක බිහි කරන්න. අපි අද ඉඳන් සටන් වදිනවා මේකට. අපිට මේ දෙවන පරපුර සංවිධානය පක්ෂය අපිට මේකට පූර්ණ වශයෙන් සහයෝගය ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒගොල්ලෝ ලබා දෙනවා. අපි මේ සියලුම විපක්ෂව ඉන්න සියලුම බලවේගයන්ට ආරාධනා කරනවා. රටේ ඉන්න සියලුම දෙමාපියන්ට ආරාධනා කරනවා. රටේ විශ්වවිද්‍යාලවල ඉන්න සියලුම උපාධිධාරීන්ට අපේ සහෝදර සහෝදරියන්ට නංගිලා මල්ලිලට ආරාධනා කරනවා. මෙන්න අපි හදලා තියෙනවා මේ සංගමයක්. මේක ඇතුළට එන්න. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාටම අපි කතා කරනවා. රැකියාව විරහිතව ඉන්න සියලුම දෙනාටම මෙන්න රැකියා අපි අපේක්ෂාවක් බාටපත් වෙලා දින රැකියාව ලබා ගැනීම. ඒ රැකියා අපේක්ෂිත උපාධිධාරීන් සියලුම දෙනා එක තැනකට අපි එකතු වෙමු. මේ සටන දිනාගමු කියන එක අපි අද මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.